Welcome to SFT Masterclass. අද අපි කතා කරන්න යන්නේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා. හරි. මෙන්න මේ තියෙන ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක්. ඔයාලා දන්නවද මෙන්න මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මය හැදලා තියෙන්නේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙක වර්ගඵලයන්ගේ එකතුව වගේම මෙන්න මේ තියෙන ත්‍රිජිකෝණාශ්‍රාකාර මුහුණක් තුනක වර්ගඵලයන්ගේ එකතුවෙන්. හරි. මෙන්න මේ තියෙනවා ත්‍රිකෝණාකාර මුහුණක්. මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බුස අපි H විදිහට දාගමු. ඒ වගේම මේ පාද A B C විදිහට දාගමු. ඒ වගේම මෙන්න මේ ප්‍රිස්මයේ දිග L විදිහට දාගත්තොත් අපිට මෙන්න මේ ප්‍රිස්මයේ සම්පූර්ණ වර්ගඵලය ලියන්න පුළුවන්. ත්‍රිකෝණාකාර මුහුණක් දෙකේ වර්ගඵලයන්ගේ එකතුව. දෙක වැඩි කිරීම ත්‍රිකෝණාකාර මුහුණක් දෙක ඒකට එකතු කරන්න ඕනේ මෙන්න මේ ත්‍රිජිකෝණාශ්‍රාකාර මුහුණක් තුන. මේ ත්‍රිජිකෝණාශ්‍රාකාර මුහුණක් තුනේ වර්ගඵලයන් වෙනස් වෙන්න පුළුවන් හින්දා අපි ඒ තුන වෙන වෙනම තමයි හොයන්නේ. හරි. මෙන්න තියෙනවා වර්ගඵලයන් වල එකතුව. හරි. ඔයාලා දන්නවද මෙන්න මේ ඉස්සරහා වගේම තියෙන පිටිපස්සේ තියෙන ත්‍රිකෝණාකාර මුහුණක් දෙක මං සමානයි කියවනේ. එතකොට ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය අපි හොයන්නේ භාගය වැඩි කිරීම ආධාරක පාදය. මේකේ නම් ආධාරක පාදය A වැඩි කිරීම ලම්බ උස මොකද්ද? H වලින්. හරි. මට කියන්න බලන්න මෙන්න මේ පැත්තේ තියෙන ත්‍රිජිකෝණාශ්‍රාකාර මුහුණතේ වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? දිග වැඩි කිරීම පළලෙන්. හරි. මේකේ දිග අපිට L විදිහට දීලා තියෙනවා. ඒ වගේම පළල අපිට C විදිහට දීලා තියෙනවා. ඒක ඇවිල්ලා මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදේ දිගනේ නියම. මෙන්න මේ පැත්ත බැලුවොත් එහෙම මේ පැත්තේ දිග Lම තමයි. ඒ වගේම පළල අපිට දීලා තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයේ පළලට. එතකොට වැඩි කිරීම B. ඒකට තව එකතු කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ යට මුහුණතේ වර්ගඵලය. එතකොට යට මුහුණතේ දිග තියෙන්නේ කීයද? L පළල තියෙන්නේ A විදිහට. හරි. එතකොට අපිට දාන්න පුළුවන් L වැඩි කිරීම A කියලා. නියම. මෙන්න මේ විදිහට තමයි ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක. එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රිස්මයේ වර්ගඵලය අපි හොයන්නේ. අපි යමු ඊළඟ ගණන් ටිකට. අපි ගණන් 10ක් හදනවා. මේ ගණන් 10 සම්පූර්ණයෙන් හදන්න. එතකොට ඔයාලට ත්‍රිකෝණාකාර ප්‍රිස්මය ගැන හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. අපිට පළවෙනි ප්‍රශ්නේදී කියනවා පාදම ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක් වූ ප්‍රිස්මයක ත්‍රිකෝණයේ පාද 3 cm 4 cm සහ කර්ණය 5 cm වේ. ප්‍රිස්මයේ දිග සෙන්ටිමීටර් 10ක් වේ. එහි මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා තියෙනවා. හරි. මෙතෙන්දී අපිට කතා කරන්න මොකද්ද? ත්‍රිජිකෝණාශ්‍රාකාර ප්‍රිස්මයක් ගැන. මෙන්න මේ වගේ ත්‍රිජිකෝණාශ්‍රාකාරයක මුහුණක් දෙකක් තමයි දෙපැත්තේ තියෙන්නේ. හරි. අපි මේක ඇඳගත්තා. මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට මේ කර්ණය කීයක් කියලාද කියන්නේ? මේකේ කර්ණය තියෙනවා අපිට සෙන්ටිමීටර් 5යි කියලා. ඒ වගේම පාද 4 සෙන්ටිමීටර් සහ 3 සෙන්ටිමීටර් තියෙනවා. හරි. මේක 3 සෙන්ටිමීටර්, මේක 4 සෙන්ටිමීටර්. ඒ වගේම අපිට මේකේ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 10ක් කියලා. හරි. අපි කොහොමද මේක ඉස්සෙල්ලම වර්ගඵලය හොයන්නේ? වර්ගඵලය හොයන්නේ මෙන්න මේ පැති පෙනුම. එහෙම නැත්නම් මෙන්න මේ ත්‍රිජිකෝණාශ්‍රාකාර ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඕනේ. අපි ඒක හොයන්නේ භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ආධාරකයේ කීයද? 3 සෙන්ටිමීටර් වැඩි කිරීම ලම්බුස කීයද? 4 සෙන්ටිමීටර්. හරි. අපිට උලම් මෙන්න මේ විදිහට කපන්න කීයද? 2යි 2 3 6යි වර්ග සෙන්ටිමීටර්. හරි. අපි මේක A1 කියලා දාමු. හරි. මේ අපි ඒවුවේ මොකද්ද? මෙන්න මේ එක පැති පෙනුමක්. මේ වගේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? මේ වගේ ත්‍රිකෝණ දෙකක් තියෙනයි. මේ පැත්තත් තියෙනවනේ. එතකොට අපිට මෙන්න මේ ත්‍රිකෝණවල වර්ගඵලයන්ගේ එකතුව අපිට ලියන්න පුළුවන් 6 වැඩි කිරීම 2 කියලා. එහෙම නැත්නම් 12 සෙන්ටිමීටර් වර්ග කියලා. හරි. අපි හොයාගත්තා මෙන්න මේ පැති පෙනුම. එහෙම නැත්නම් හරස්කඩ වර්ගඵලයන්ගේ වර්ගඵලවල එකතු හොයාගත්තා. අපි ඊළඟට හොයන්න යන්නේ මෙන්න මේ ත්‍රිජිකෝණාශ්‍රාකාර පෘෂ්ඨයන්ගේ වර්ගඵලයන් වල එකතුව. අපි ඒකට A2 කියලා දාගමු. එතකොට අපිට දාගන්න පුළුවන් මෙන්න මේ පැත්ත. එතකොට මේකේ දිග 5 සෙන්ටිමීටර්, පළල 5 සෙන්ටිමීටර්, දිග 10 සෙන්ටිමීටර්. එතකොට අපිට ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 10 කියලා. හරි.
ඒකට එකතු කරන්න ඕනේ. මෙන්න මේ යටපැත්ත අපි සැලකුවොත් එහෙම යටපැත්තේ පළල 3 සෙන්ටිමීටර් දිග 10 සෙන්ටිමීටර්. එතකොට 3 වැඩි කිරීම 10 කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ පැත්තේ වර්ගඵලය හොයන්නේ කොහොමද? 4 සෙන්ටිමීටර් තියෙනවා පළල දිග 10 සෙන්ටිමීටර් තියෙනවා. 4 සෙන්ටිමීටර් වැඩි කිරීම 10. හරි. මෙතන 50යි. මෙතන 30යි. මෙතන 40යි. හරි. 50යි 40යි 90යි 90යි 30යි 120යි මොනවද? වර්ග සෙන්ටිමීටර්. හරි. සම්පූර්ණ වර්ගඵලය හොයන්නේ කොහොමද? සම්පූර්ණ වර්ගඵලය සමාන වෙනවා මෙන්න මේ 12 සෙන්ටිමීටරට එකතු කරන්න ඕනේ මේ 120යි සෙන්ටිමීටර් කියන එක. හරි. එතකොට අපිට කීයක් එනවද? 132ක් එනවා වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 132ක් කියලා එනවා. මොකද්ද? මෙන්න මේ සම්පූර්ණම ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ වර්ගඵලය. හරි. හැදුව විදිය තේරුණාද? නියමයි. අපි යමු ඊළඟ ගානට. අපිට දෙවෙනි ගානේදී කියනවා ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24කි. එහි පරිමිතිය සෙන්ටිමීටර් 24ක් වූ ප්‍රිස්මයක දිග සෙන්ටිමීටර් 15කි. ප්‍රිස්මයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න කියලා. හරි. අපිට දීලා තිනවා ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය වගේම එහි පරිමිතිය. හරි අපි ඇඳගමු ඒක. මේ අපි කොහොම ඇඳගත්තත් අවුලක් නැහැ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙන්න මේකේ ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය අපිට දීලා සෙන්ටිමීටර 24ක් කියලා වර්ග සෙන්ටිමීටර් 24ක් කියලා දීලා දෙනවා. මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය. ඒ වගේම මේකේ පරිමිතිය කියන්නේ මොකද්ද පුතේ? මේකේ වටේ දිග දීලා තිනවා සෙන්ටිමීටර් 24ක් කියලා. හරි. අපි දන්නවා මෙන්න මේකේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය. එහෙම නැත්නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය අපි කොහොමද ගණනය කරන්නේ? හරි. අපිට 24යි කියලා දීලා තිනවා. අපි කොහොමද මෙන්න මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ වර්ගඵලය හොයන්නේ? වර්ගඵලය සමාන වෙනවා මෙන්න මේ දෙපැත්ත තියෙන ත්‍රිකෝණාකාර මුහුණත්වල වර්ගඵලයන්ගේ එකතුව. ත්‍රිකෝණාකාර මුහුණත්වල වර්ගඵලයන්ගේ එකතුව. ඒ ත්‍රිකෝණාකාර මුහුණත්වල වර්ගඵලයන්ගේ එකතුව ධන ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණත් තුනේ වර්ගඵලයන්ගේ එකතුවට. හරි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි ත්‍රිකෝණාකාර මුහුණත්වල වර්ගඵලයන්ගේ එකතුව හොයන්න පුළුවන්. 2 වැඩි කිරීම භාගය වැඩි කිරීම ආධාරක පාදය අපිට එහෙම දෙන්න ඕනේ නැහැ. අපිට මෙතෙන්දි කෙලින්ම දීලා තියෙනවා ත්‍රිකෝණාකාර එක මුහුණතක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24ක් කියලා. ඒ හින්දා අපි මුහුණත් දෙකේම වර්ගඵලයන් හොයාගන්නේ කොහොමද? 24 වැඩි කිරීම 2කින්. ඇයි ඒ? මුහුණත් දෙකක් තියෙන හින්දා. හරි. ඒ වගේම ඔයාලට පේනවද මෙන්න මේකේ පරිමිතිය දීලා තියෙනවානේ. පරිමිතිය කියන්නේ වටේ දිගනේ දීලා තියෙන්නේ. මේකේ පරිමිතිය මෙන්න මේ විදිහට දීලා තිද්දී අපි මේක දිග ඇරියොත් එහෙම මෙන්න මේ මුහුණත් තුනම එක දිගට මෙහෙම දිග අරගන්න පුළුවන් නේද අපිට? මෙන්න මේ විදිහට. මුහුණත් තුනම දිග අරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දිගනේ අපිට කීයද සෙන්ටිමීටර් 24ක් කියලා දීලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මෙන්න මේකේ දිග 15 සෙන්ටිමීටර කියලා. ඉතින් අපිට එතකොට මෙන්න මේ සම්පූර්ණ එකේම වර්ගඵලය හොයන්න පුළුවන් මේ තුන වෙනුවට නේද? අන්න ඒ විදිහට අපි හොයනවා. එතකොට 24 සෙන්ටිමීටර් වැඩි කිරීම 15 සෙන්ටිමීටර වලින්. හරි. මෙතනට අපිට එනවා 24 වරක් 2 කීයද? 48යි. ඒ වගේම 24ක වැඩි කිරීම 15 කීයද ළමයි? 360යි. එතකොට 360ට එකතු කරන්න ඕනේ 48ක්. 408ක් එනවා මොකද්ද? මෙන්න මේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ වර්ගඵලය. හරි. අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේදී කියනවා සමපාද ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක ත්‍රිකෝණයේ පැත්තක දිග සෙන්ටිමීටර් 6කි. ප්‍රිස්මයේ දිග සෙන්ටිමීටර් 20ක් වේ. එහි ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණත් තුනෙහි මුළු වර්ගඵලය පමණක් සොයන්න කියලා. අන්න අපිට දීලා තියෙන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණත් තුනෙහි මුළු වර්ගඵලය හොයන්න කියලා. හරි අපි මේ විදිහට හදමු. කලින් ගාන වගේ මේක ඇවිල්ලා සමපාද ත්‍රිකෝණයක්. මොකද්ද? සමපාද ත්‍රිකෝණයක්. මෙන්න මේ විදිහට තියෙන්නේ පාත් තුනම සමානයි. හරි.
හරි. ඔයාලා කියන්න මෙන්න මේ සම්පාත ත්‍රිකෝණය මේක දිග ඇරියට පස්සේ දිග ඇරියොත් එහෙම මෙන්න මේ විදිහට එන්නේ. මෙන්න මේ විදිහට එන්නේ. හරිද? මෙන්න තියෙන සුජුකෝණාශ්‍රාකාර මුහුණක් තුන. නවලනේ හදන්නේ. එතකොට මට කියන්න මෙන්න මේකේ දිග සමාන වෙනවා නේද? මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතියට ත්‍රිකෝණයේ එක පාදයක් සෙන්ටිමීටර් 6ක් නම් මට කියන්න මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය කීයද? ත්‍රිකෝණයේ පරිමිතිය එනවා සෙන්ටිමීටර් 18ක්. ඒ කියන්නේ මෙන්න මේකේ දිග එනවා සෙන්ටිමීටර් 18ක්. ඒ වගේම අපිට මෙන්න මේ ප්‍රිස්මයේ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 20ක් විදියට. එතකොට මේ පැත්ත එනවා සෙන්ටිමීටර් 20ක් විදියට. හරිද? එතකොට අපිට මෙන්න මේ 18 ගුණ කිරීම 20 කියන එකෙන් අපිට ගන්න පුළුවන් නේද? මෙන්න මේ සම්පූර්ණම සුජුකෝණාශ්‍රාකාර මුහුණත් තුනේ වර්ගඵලයන්ගේ එකතුව. සුපිරි. එතකොට අපිට ගන්න පුළුවන් 18 වැඩි කිරීම 20 වර්ගඵලය සමානයි 18 වැඩි කිරීම 20ෙන් ගන්න පුළුවන්. එතකොට 18 වැඩි කිරීම 20 කියන්නේ කීයද ළමයි? 360යි. කීයද? 360යි මොනවද? වර්ග සෙන්ටිමීටර්. මං හිතන්නේ මේ ගාන වලට තේරුණා. මේ ගාන අපිට වෙන වෙනම හදන්නත් පුළුවන්. හැබැයි වෙන වෙනම හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වඩා ලේසි විදිහක් අපිට තියෙද්දි. තේරුණාද? හරි. අපි යමු 4 වෙනි ගානට. 4 වෙනි ගානේදී කියනවා පාදම ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වූ ප්‍රිස්මයක බිත්ති තුනේ වර්ගඵලයන්ගේ එකතුව වර්ග සෙන්ටිමීටර් 360කි. ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 30 නම් ප්‍රිස්මයේ දිග ගණනය කරන්න කියලා. මේ කියනවා පාදම ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ලු. ඒ කියන්නේ පැත්තක් තියෙන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් විදියට. හරි අපි මේක ඇඳ ගමු. මෙන්න මේ විදියටනේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණ. හරි. හරි. ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය දීලා තියෙනවා. පරිමිතිය සෙන්ටිමීටර 30ක් කියලා. ඒ වගේම අපිට දීලා තියෙනවා වර්ගඵලයන්ගේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රාකාර පෘෂ්ඨ තුනේ වර්ගඵලයන්ගේ එකතුව දීලා තියෙනවා. වර්ග සෙන්ටිමීටර 360ක් කියලා. අපි මේ විදිහටම දිග අරගමු. මෙන්න තියෙනවා. අපි මේකේ දිග L කියලා දාගමු. මෙන්න මේ දිග L. ඒ කියන්නේ මෙන්න මේ මෙතන දිග L කියන එක. හරි. එතකොට මෙතනත් L ම තමයි. ඒ වගේම පරිමිතිය මෙන්න මේ ත්‍රිකෝණය අපි දිග ඇරියාම එනවා මෙන්න මේ සමාන වූ දිගක්. ඒක අපි දන්නවා සෙන්ටිමීටර 30ක් කියලා. ඒ වගේම අපි මේකේ වර්ගඵලය දන්නවා. හරි. අපිට මෙන්න මේ L තමයි හොයන්න කියන්නේ. එතකොට වර්ගඵලය සමානයි. මොකද්ද? දිග වැඩි කිරීම ඵල 30යි සෙන්ටිමීටර වැඩි කරනවා. පළල L වලින්. නැත්තම් මේක නම් දිග L වලින්. හරි. අපිට වර්ගඵලය දීලා තියෙන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 360ක් කියලා. ඒ වගේම අපි දන්නවා මෙතන 30යි මෙතන L. මේ පැත්ත L තනි කරගන්න නම් මේ පැත්ත 30ෙන් බෙදනවා. ඒ වගේම මේ පැත්තත් 30ෙන් බෙදන්න ඕනේ. මෙන්න මේ 30ට මේ 30 කැපෙනවා. එතකොට 360 බෙදීම 30 කීයද? 360 බෙදීම 30 12යි කියලා එනවා. 360 බෙදීම 30 12යි කියලා එනවා. මොකද්ද? මෙන්න මේ L වලට උත්තරේ. එතකොට මේ L කියන්නේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ නැත්තම් මෙන්න මේ ප්‍රිස්මයේ දිග අපිට එනවා 12යි සෙන්ටිමීටර කියලා. තේරුණාද? නියමයි. අපි යමු 5 වෙනි ගානට. 5 වෙනි ගානේදී කියනවා දිග සෙන්ටිමීටර 12ක් සහ පළල සෙන්ටිමීටර 5ක් හා කර්ණය සෙන්ටිමීටර 13ක් වූ ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර කඩදාසි මුහුණක් දෙකකින් සහ දිග 50ක් වූ ත්‍රිකෝණාශ්‍රාකාර තුනකින් සැදුම්ලත් ප්‍රිස්මයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා. හරි. මෙන්න මේ කියන එක හොඳට තේරුම් ගන්න. ඉස්සල්ලාම කියනවා දිග 12 සෙන්ටිමීටර් පළල 5 සෙන්ටිමීටර් කර්ණය 13යි වූ ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර කඩදාසි මුහුණක් දෙකක් තියෙනවා. ඊට පස්සේ දිග 50ක් වූ ත්‍රිකෝණාශ්‍රාකාර ත්‍රිකෝණාශ්‍ර තුනකින් සැදුම්ලත් ප්‍රිස්මයේ මුළු වර්ගඵලය හොයන්න කියන්නේ. හරි. මේක අපි ඇඳගමුකෝ. මෙන්න මේකට මේ කියන්නේ මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේ වගේ ත්‍රිකෝණාකාර මුහුණ දෙකක් තියෙනවලු. හරිද? මෙන්න මුහුණක් දෙක. හරිද? මෙන්න මුහුණක් දෙක. මෙන්න ඇඳ මුහුණක් දෙක. දැන් ඔන්න ඔය විදිහටනේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේකේ දිග 12 සෙන්ටිමීටර් පළල 5 සෙන්ටිමීටර්
කර්ණය කීයද? කර්ණය 13 සෙන්ටිමීටර්. මේක 13 සෙන්ටිමීටර්. හරි. ඒ වගේම මෙන්න මෙතන කියනවා දිග සෙන්ටිමීටර් 50ක් වූ සෘජුකෝණාශ්‍රාක් 3ක් තියෙනවලු. එතකොට මෙන්න මේක දිගත් වෙන්නේ කීයද? 50 සෙන්ටිමීටර්. හරි. ඒක තේරුණානේ ගත්ත විදිය. දැන් කියන්නේ මෙන්න මේ ප්‍රිස්මයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. නෑ. අපි මෙන්න මේ ලේසි විදියට හදමු. මෙතනදී ත්‍රිකෝණ දෙකේ අපි වර්ගඵලය හොයන්න ගන්න ඕනේ. ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය A1 කියලා ගමුකෝ. A1 සමානයි 2 වැඩි කිරීම භාගය වැඩි කිරීම ආධාරකය කීයද? 12 සෙන්ටිමීටර. ලම්බුස කීයද? 5 සෙන්ටිමීටර. හරි. අපිට මෙන්න මේ විදිහට කපන්න පුළුවන්. දෙවරක් 6යි 6 වරක් 5 කීයද? 6 වරක් 5 30යි. 6 වරක් 5 30යි. 30 දෙකෙන් වැඩි කරාම අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 60ක් කියලා. මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකේ වර්ගඵලයන්ගේ එකතු. හරි. අපි අර කලින් විදිහට මෙන්න මේක දිග අරගමු. දිග අරගෙන අපි බලමු මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය කීයද කියලා. පරිමිතිය සමාන වෙනවා 12 එකතු කිරීම 13 එකතු කිරීම 5 12 එකතු කිරීම 13 එකතු කිරීම 5 අපිට එනවා මේකේ පරිමිතිය 30ක් කියලා. පරිමිතිය එනවා 30 සෙන්ටිමීටර කියලා. 30 සෙන්ටිමීටර මෙන්න මේ 50 සෙන්ටිමීටරකින් වැඩි කරාම අපිට එනවා මෙන්න නේද මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනේ වර්ගඵලයන්ගේ එකතුව. නියමයි. 30 වැඩි කිරීම 50 කියන්නේ වර්ග සෙන්ටිමීටර් 1500ක් එනවා. මොනවද වර්ග සෙන්ටිමීටර 1500ක් එනවා. A2 කියලා අපි දාගමුකෝ. A2 සමානයි 30 වැඩි කිරීම 50 අපිට එනවා වර්ග සෙන්ටිමීටර 1500ක්. හරිද? මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනේ වර්ගඵලයන්ගේ එකතුව වෙනවා අපිට වර්ග සෙන්ටිමීටර 1500ක්. එතකොට මෙන්න මේ මුළු පෘෂ්ඨ වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? මෙන්න මේ 1500ට මෙන්න මේ 60යි වර්ග සෙන්ටිමීටර එකතු කරන්න ඕනේ. එතකොට 1500ට අපි එකතු කරනවා මෙන්න මේ 60යි වර්ග සෙන්ටිමීටර. එතකොට අපිට එනවා 1500 60යි වර්ග සෙන්ටිමීටර කියලා. මොකද්ද? මේ ප්‍රිස්මයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය අපිට එනවා වර්ග සෙන්ටිමීටර 1560ක් කියලා. අපි යමු 6 වෙනි ගානට. 6 වෙනි ගානේදී කියනවා ප්‍රිස්මයක දිග වෙනස් නොකර එහි ත්‍රිකෝණාකාර මුහුණතේ පරිමිතිය දෙගුණයකින් වැඩි කළහොත් එහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට කුමක් සිදු වේද? වක්‍ර පෘෂ්ඨය කියන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර පෘෂ්ඨයේ වර්ගඵලයට කුමක් සිදු වේද කියලා අහන්නේ. හරි. මෙතනදී යම් කිසි දෙයක් කරන්න තියෙනවා. අපි ඉස්සෙල්ලාම අඳගමු මොකද්ද මෙන්න මේ කියන්නේ කියලා. මෙන්න මේ විදිහටනේ. මෙන්න තියෙනවා. ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනක් එකතු වෙලා ඇදුණු ප්‍රිස්මය. ඒ වගේම මෙන්න මේ ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකේ පරිමිතිය දෙකෙන් වැඩි කරලා ඇඳගන්න එක අපි දැන් මම මෙන්න මේ විදිහට ඇඳගන්නවා. පරිමිතිය දෙකෙන් වැඩි කරලා තමයි මේ ඇඳලා තියෙන්නේ. හරි. හරි. දැන් හිතන්න ප්‍රිස්මයක දිග වෙනස් නොකර එහි ත්‍රිකෝණාකාර මුහුණතේ පරිමිතිය දෙගුණයකින් වැඩි කරනවා. හරි. මෙන්න මේකේ පරිමිතිය A කියලා දාගමු. මේකේ දිග L කියලා දාගමු. හරිද? හරි. ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය දෙගුණයකින් වැඩි කරපු හින්දා 2A කියලා දාගමු. මේකේ දිග වෙනස් කරේ නැති හින්දා L කියලා දාගමු. හරි. දැන් මෙතනදී අහන්නේ අපිට ත්‍රිකෝණාශ්‍රාකාර පෘෂ්ඨයේ වර්ගඵලයට කුමක් සිදු වේද කියලා. අපි දන්නවා ත්‍රිකෝණාශ්‍රාකාර පෘෂ්ඨයේ වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? මෙන්න මේ A වැඩි කිරීම L ගේ වර්ගඵලයේ සමානයි වැඩි කිරීම L. මෙතනදිනුත් අපි වර්ගඵලය හොයන්නේ 2A වැඩි කිරීම L ගේ. හරි. දැන් ඔයාලට පේනවද මෙතනට අපිට එනවා AL කියලා. මෙතනට අපිට එනවා 2AL කියලා. හරිද? එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මොකද්ද? මෙන්න මේ ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය දෙගුණයකින් වැඩි කරාම මොකද වෙන්නේ? මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රාකාර පෘෂ්ඨයේ වර්ගඵලයත් හරියටම දෙගුණයකින් වැඩි වෙනවා කියලා. අයියේ මෙතන AL මෙතන 2AL කියලා. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතනදී දෙගුණයකින් වැඩි වෙලා තමයි තියෙන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණතේ වර්ගඵලය කියන එක. හරි. නියම. අපි යමු 7 වෙනි ගානට. 7 වෙනි ගානදී කියනවා චොක්ලට් පැකට්ටුවක් ත්‍රිකෝණාකාර ප්‍රිස්ම හැඩති වේ.
එහි දෙකලෙවර ත්‍රිකෝණවල පාද 4 සෙන්ටිමීටර් සහ උස 3 සෙන්ටිමීටර් වේ. පැකට්ටුවේ දිග සෙන්ටිමීටර් 25ක් නම් මේ සෑදීමට ගිය කාඩ්බෝඩ් වර්ගඵලය සොයන්න කියලා තියෙනවා. හරි අපි මේ ගාන හදමු. චොක්ලට් පැකට්ටුවක් තියෙනවා ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් හැඩතිලු. අපි ඇඳගමු. චොක්ලට් පැකට්ටයක් මෙන්න මේ විදිහට තියෙනවලු. හරි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙනවා මෙන්න මේකේ පාද මෙන්න මෙතන 4 සෙන්ටිමීටර වගේම උස 3 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ දිග අපිට දීලා තියෙනවා 25 සෙන්ටිමීටර කියලා. හරි. අපි මෙතනට පයිතගරස් දාලා හොයාගමු මෙන්න මේකේ කර්ණය කීයද කියලා. අපි දන්නවා පයිතගරස් සම්බන්ධය සමානයි මොකද්ද? කර්ණයේ වර්ගය. කර්ණය අපි දාගමු a කියලා. a වල වර්ගයන්ගේ එකතුව සමානයි අනික් පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට. 3 වර්ගය ධන 4 වර්ගය. හරි. අපි 3 වර්ගය දන්නවා 9යි. 4 වර්ගය දන්නවා 4 වරක් 4 16යි. 4යි 9යි 25යි. 25 සමානයි a වර්ග. ඒ තනි කරගන්න මේ පැත්තට මුල දාන්න මේ පැත්තට මුල දාන්න. එතකොට ඒ තනි වෙනවා කීයද? 5 සෙන්ටිමීටර කියලා. හරි. අපි හොයාගත්තා මෙන්න මේක 5 සෙන්ටිමීටර කියලා. ඒ සමාන වෙනවා 5 සෙන්ටිමීටර වල. මෙතන 5 සෙන්ටිමීටර. අපිට පුළුවන් දැන් ත්‍රිකෝණාකාර මුහුණත් දෙකේ වර්ගඵලයන්ගේ එකතු අපි ගමු a1 කියලා. a1 සමානයි 2 ගුණ කිරීම භාග්‍යවරක් ආධාරක පාදේ 4යි ලම්බුස 3යි. හරි. මෙතන 2යි 2 වරක් 3 6යි. මෙන්න මේ a1 වෙනවා අපිට 12 සෙන්ටිමීටර කියලා. එහෙම නැත්නම් මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණත් දෙකේ වර්ගඵලයන්ගේ එකතු වෙනවා අපිට 12 සෙන්ටිමීටර කියලා. හරි. අපිට ඒ වගේම මෙන්න මේක දිග ඇරලා අපිට හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි මේ කපලා දිග අරනවා මේ දිග ඇරලා තියෙන්නේ. එතකොට මෙතන 25 සෙන්ටිමීටර මේ පැත්තට එන්නේ මොකද්ද මෙන්න මේ ත්‍රිකෝණයේ පාරිමිතිය. එතකොට අපිට එනවා මෙතන 9 12ක් කියලා මේ පැත්ත 12 සෙන්ටිමීටර කියලා. එතකොට මේ පැත්ත 25යි තියෙනවා. අපි දාගමු a2 කියලා මෙන්න මේ ශ්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත් දෙකේ වර්ගඵලයන්ගේ එකතුව 25 වැඩි කිරීම 12. ශ්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත් තුනේ වර්ගඵලයන්ගේ එකතුව තමයි අපි මේ හොයාගන්නේ. හරි. 25 වැඩි කිරීම 12 කියන්නේ කීයද? 25 වැඩි කිරීම 12 සමාන වෙනවා වර්ග සෙන්ටිමීටර 300කට. එතකොට මෙන්න මේ සම්පූර්ණම මෙන්න මේ චොක්ලට් එක හදන්න යන චොක්ලට් එකේ මේ රැපින් එක හදන්න යන කාඩ්බෝඩ් වර්ගඵලයන්ගේ එකතුව මෙන්න මේ 300ට මෙන්න මේ 12 සෙන්ටිමීටර එකතු කරලා එන උත්තරේ වන්දනයේට සමාන වෙනවා කීයද? 12 සෙන්ටිමීටර ධන 300 සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර. එතකොට අපිට එනවා 312 වර්ග සෙන්ටිමීටර කියලා. මොකද්ද? මෙන්න මේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ ටැකින් එක හදන්න යන කාඩ්බෝඩ් වල වර්ගඵලයන්ගේ එකතුව 312 වර්ග සෙන්ටිමීටර කියලා එනවා. අපි යමු 8 වෙනි ගානට. 8 වෙනි ගානදී කියනවා ප්‍රිස්මයක මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 500කි. එහි ශ්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත්වල මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 420කි. එක් ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය සොයන්න කියලා. හරි. අපි ඇඳගමු මෙන්න මේක ශ්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත්නේ තියෙනවා කියන්නේ. මෙන්න මේ විදිහටනේ තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය අපිට දීලා දෙනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය 500යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. ඒ වගේම අපිට දීලා තියෙනවා ශ්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත්වල මුළු පෘෂ්ඨ වර්ගඵලය 420ක් කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ශ්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත්වල වර්ගඵලය කීයද? 420ක් කියලා දීලා තියෙනවා. එක් ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය සොයන්න කියලා තියෙන්නේ. අයියෝ හරි ලේසි මේ ගාන. කොහොමද අපි කරන්නේ? දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය 500ක් කියලා දීලා තියෙනවා. ඒ වගේම ශ්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත් තුනේ වර්ගඵලය 420ක් කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ a1 කියලා දාගමු මේකට. මෙන්න මේකට a2 කියලා දාගමු. එතකොට මෙන්න මේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන් මෙන්න මේ ශ්‍රිජුකෝණාශ්‍රාකාර මුහුණත්වල වර්ගඵලය අඩු කරාම අපිට එනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලයන් වල එකතුව. ඒ කියන්නේ මෙන්න මේ a1 ගෙන්
A2 අඩු කරාම එහෙම නැත්නම් මෙන්න මේ 500න් 500 වර්ග සෙන්ටිමීටර වලින් 420 වර්ග සෙන්ටිමීටර අඩු කරාම අපිට මෙන්න මේ වර්ග සෙන්ටිමීටර 80ක් එනවා මොනවද? මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකේ වර්ගඵලයන්ගේ එකතුව. එතකොට එක ත්‍රිකෝණාකාර මුහුණක වර්ගඵලය ගන්න නම් 80යි වර්ග සෙන්ටිමීටර බෙදන්න ඕනේ දෙකෙන්. එතකොට අපිට යන වර්ග සෙන්ටිමීටර 40යි කියලා මොකද්ද? මෙන්න මේ එක ත්‍රිකෝණාකාර මුහුණක වර්ගඵලය. තේරුණාද? නියමයි. අපි යමු 9 වෙනි ගානට. 9 වෙනි ගානේදී තියෙනවා පැති 5 සෙන්ටිමීටර 12 සෙන්ටිමීටර 13 සෙන්ටිමීටර වූ ශ්‍රීජුකෝණී ත්‍රිකෝණයක ප්‍රිස්මයේ දිග 8 සෙන්ටිමීටරයකි. එහි ඇති විශාලම ශ්‍රීජුකෝණාශ්‍රාකාර මුහුණතේ වර්ගඵලය ගණනය කරන්න තියෙනවා. ඉස්සෙල්ලාම එදගමු මේ මොකද්ද කියන්නේ කියලා. මෙන්න තියෙනවා ප්‍රිස්මය. හරිද? ප්‍රිස්මයේ දිග කීයද කියන්නේ? ප්‍රිස්මයේ දිග අපිට දීලා තියෙනවා 8 සෙන්ටිමීටර කියලා. හරි. මට කියන්න මෙන්න මේකේ පාද අපි කොහොමද ලකුණු කරගන්නේ? අපි දන්නවා ශ්‍රීජුකෝණී ත්‍රිකෝණයක දිගින් වැඩිම පාදය මොකද්ද? කර්ණය. එතකොට මෙන්න මේක 13 සෙන්ටිමීටර කියලා දානවා. ඉතුරු පාද දෙක අපිට කැමති විදිහට දාගන්න පුළුවන්. මේක 12 සෙන්ටිමීටර විදිහටත් මේක 5 සෙන්ටිමීටර විදිහට. හරි. මට කියන්න බලන්න මෙන්න මේකේ වර්ගඵලයේ වැඩිම පෘෂ්ඨය මොකද්ද? මෙන්න මේ ප්‍රිස්මයේ වර්ගඵලයේ වැඩිම පෘෂ්ඨය මොකද්ද? මෙන්න මේ කර්ණයත් එක්ක ප්‍රිස්මයේ දිග එකතු වෙලා හදන මෙන්න මේ මුහුණතේ නේද වර්ගඵලය වැඩි වෙලා තියෙන්නේ. වැඩිම වර්ගඵලය අපිට හම්බෙන්නේ. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් කොහොමද? දිග වැඩි කිරීම පළල දිග කීයද? 8 සෙන්ටිමීටර පළල 13 සෙන්ටිමීටර විදිහට දාගන්න පුළුවන්. හරි. 8 වරක් 13 කීයද? 8 වැඩි කිරීම 13 104යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. මොකද්ද? මෙන්න මේ ප්‍රිස්මයේ වර්ගඵලය වැඩිම පෘෂ්ඨයේ වර්ගඵලය. තේරුණාද? හරි. අපි යමු 10 වෙනි ගානට. 10 වෙනි ගානදී කියනවා ශ්‍රීජුකෝණී ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක මූල පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 108කි. ත්‍රිකෝණයේ පාද 3 සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර 5 සෙන්ටිමීටර වේ නම් ප්‍රිස්මයේ දිග සොයන්න කියලා. හරි. ශ්‍රීජුකෝණී ත්‍රිකෝණයක් තමයි දීලා තියෙන්නේ. හරි. මේක ශ්‍රීජුකෝණී ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් මෙන්න තියෙනවා. නෑ. අපිට මේකේ මොනවද දීලා තියෙන්නේ තව? මේකේ අපිට දීලා තියෙනවා පාද ටික. මෙන්න 3යි 4යි 5යි 5 කියන්නේ කර්ණය. එතකොට මේක 5 සෙන්ටිමීටර අනිත් එක 3යි 4යි කැමති විදිහකට දාගන්න පුළුවන්. හරි. ඒ වගේම අපිට දීලා තියෙනවා මූල පෘෂ්ඨ වර්ගඵලය 108ක් කියලා. හරි. මෙන්න මෙතන දිග අපි L කියලා දාගන්න. හරි. ඔයාලා දන්නවා කොහොමද අපි මේක ඉස්සෙල්ලාම මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකේ වර්ගඵලය අපි A1 කියලා දාගමු. A1 සමානයි. අපි දැන් හොයන්න යන්නේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකේ වර්ගඵලය. හරි. දෙක වැඩි කිරීම භාගය වරක් ආධාරකය. ආධාරකයේ 3 වැඩි කිරීම ලම්බුස 4යි. 4. එතකොට මෙතන 2යි 2 වරක් 3 6යි සම්පූර්ණ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 12ක් විදිහට. හරි. මේ විලා A1. A2 විදිහට අපි ගමු මෙන්න මේ ශ්‍රීජුකෝණාශ්‍රාකාර මුහුණක් තුනේ වර්ගඵලයන්ගේ එකතුව A2. අපිට A2 හොයන්න පුළුවන් මෙන්න මේක දිග ඇරලා කපලා අපි අර කලින් හදපු විදිහටම. එතකොට මේ පැත්තේ L මේ පැත්තේ ඉන්නේ ත්‍රිකෝණයේ පාරමිතිය. එතකොට මෙතන 5යි 4යි 9යි 3යි 12යි. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය අපිට ආවා 12 සෙන්ටිමීටර කියලා. ඒක මේ පැත්තට දැම්මා. හරිද? එතකොට අපිට එනවා මෙතන A2 සමාන දිග වැඩි කිරීම පළල 12 සෙන්ටිමීටර වැඩි කරනවා L ගේ. එතකොට 12යි L කියලා එනවා මෙන්න මේ A2ට. හරි. එතකොට A1 ධන A2 සමාන වෙනවා 12 සෙන්ටිමීටර් ධන 12යි Lට. ඒ වගේ මේක සමාන නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයද? 108. 108යි වර්ග සෙන්ටිමීටර් සමාන වෙනවා 12 සෙන්ටිමීටර් ධන 12යි Lට. හරි. මේ 12 සෙන්ටිමීටර් මේ පැත්තට යවනවා. යද්දි ඍණ වෙලා යන්නේ 108න් අඩු වෙන්න ඕනේ 12. කීයද? 96යි. මේ පැත්තට යද්දි 96යි
සෙන්ටිමීටර වෙනවා මේ පැත්තේ 12L තනි වෙනවා. හරි. අපිට පුළුවන් මේ පැත්තේ L තනි කරගන්න නම් 12න් බෙදන්න මේ පැත්තත් 12න් බෙදන්න. හරි. 96 බෙදීම 12 කියන්නේ කීයද? 8යි. මේ පැත්තට 12ට 12 කැපෙනවා. මෙතන L තනි වෙනවා. 12න් නම් එකයි මේ පැත්තේ 12න් නම් 8යි. එතකොට අපිට එනවා 8යි සෙන්ටිමීටර කියලා. මොකද්ද? මෙන්න මේ ප්‍රිස්මයේ දිග අපිට එනවා 8යි සෙන්ටිමීටර කියලා. නියමයි. අද අපි වර්ගඵලය හා පරිමාව පාඩමේ වර්ගඵලය කොටස මෙතනින් ඉවර වෙනවා. ඉස්සරහට අපිට කතා කරන්න තියෙන්නේ ඝන වස්තු වල කොහොමද පරිමාව හොයන්නේ කියලා. අපි ඒකත් ඉක්මනට ඉවර කරමු. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි මේ ප්‍රශ්න ගැන කතා කරමු. අපි WhatsApp group එක තියෙනවා. WhatsApp group එකට එකතු වෙන්න ඔයාලට අමාරු ගණන් අපි ඒකෙත් සාකච්ඡා කරමු. මතක තියාගන්න මේ හැම දෙයක්ම අපි කරන්නේ නොමිලේ. එහෙනම් ජය වේවා අපි මේ වගේ පාඩමකින් ආයෙත් හම්බෙමු.